පොඩ්ඩක් ඉන්න කට්ටියම. ඉතින් අද මං කතා කරන්න හදන්නේ කොකාකෝලා නිෂ්පාදන ගන්න බැරි රටවල්. ඔයාලා හිතන විදිහට කොකාකෝලා නිෂ්පාදන ගන්න බැරි රටවල් කීයක් තියෙනවද ලෝකේ? ඔව් ඇත්තටම කොකාකෝලා නිෂ්පාදන ගන්න බැරි රටවල් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි එකක් නෝර්ත් කොරියා අනිත් එක කියුබාව. තව එක රටක් තියෙනවා හැබැයි ඒක මං අන්තිමටම කියන්නම්. ඉතින් නෝර්ත් කොරියාව පිළිබඳව අපි මුලින්ම කතා කරමු. නෝර්ත් කොරියා වලට ඇයි කොකාකෝලා නිෂ්පාදන ගන්න බැරි? ඒකට හේතුව මොකක්ද? මොකද කොකාකෝලා කම්පැනි විසින් නෙමෙයි මේ බෑන් කරලා තියෙන්නේ කොකාකෝලා ප්‍රොඩක්ට්ස් මේ නෝර්ත් කොරියාවෙන් ගන්න. ඒක වෙලා තියෙන්නේ නෝර්ත් කොරියා ඉම්පෝර්ට්ස් කරන්නේ නැහැ ගොඩක් රටවල් වලින්. ඒක නෝර්ත් කොරියා මේ ගොඩක්ම ඉම්පෝර්ට් කරන්නේ චයිනා වලින්. චයිනා වලිනුත් කරන්නේ අත්‍යවශ්‍ය කෑම බීම, ඊට පස්සේ අත්‍යවශ්‍ය බෙහෙත්, අත්‍යවශ්‍ය පොහොර, ඔය වගේ දේවල් තමයි නෝර්ත් කොරියා ඉම්පෝර්ට් කරන්නේ. ඔය USA වල තියෙන, ඇමරිකාවේ තියෙන ලොකුම කම්පැනිස් වල ප්‍රොඩක්ට්ස් Apple, Coca-Cola, McDonald's, Pepsi ඔය වගේ USA ප්‍රොඩක්ට්ස් නෝර්ත් කොරියා ඉම්පෝර්ට් කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි USA ට්‍රේඩ් සම්බාධකයක් දාලා තියෙන්නේ නෝර්ත් කොරියා වලට. ඉතින් එතකොට මේ නෝර්ත් කොරියා වල කොකාකෝලා ගන්න බැරි හේතුව ඕක තමයි. ඉතින් ඊළඟට අපි කතා කරමු කියුබාව. කියුබාව 1959 වර්ෂයේදී තමයි ෆිදෙල් කැස්ට්‍රෝ පාලන බැලට පත් වෙන්නේ. ඉතින් ෆිදෙල් කැස්ට්‍රෝ පාලන බැලට පත් වුණාට පස්සේ මේක කමියුනිස්ට් කන්ට්‍රියක් වෙනවා. කමියුනිස්ට් රටක් වෙනවා. ඉතින් එතනින් පස්සේ USA වල තියෙන ලොකුම කම්පැනීස්, කියුබාවෙත් ඇතුළේ තියෙන USA කම්පැනීස් ප්‍රොපර්ටිස් ඔක්කොම කියුබාන් රජය විසින් පවර ගන්නවා. එතකොට USA වල 1960න් පස්සේ USA ට්‍රේඩ් ඉෂුව එකක් තියෙනවා කියුබාවත් එක්ක කිසිම ගණනුවක් කරන්න නැති විදියට. ඒ ට්‍රේඩ් ඉෂුව එක තාම ඒ විදිහටම තියෙනවා. ඉතින් මම තව දෙයක් කිව්වා, තව එක රටක් තියෙනවා කොකාකෝලා ගන්න බැහැයි කියලා හිතන. ඒ තමයි රෂියා. රෂියාවල මම එහෙම කතා කරන රෂියාවල කොකාකෝලා කම්පැනි එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් වහලා දැම්මා. ඒත් රෂියාවල ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද රෂියාවලට තාම බොටල්ස් කොකාකෝලා ප්‍රොඩක්ට්ස් බොටල්ස් විදියට ඉම්පෝර්ට් කරනවා. ඉතින් ඒක නිසා රෂියාවලට කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. අර කම්පැනි එක වහලා දැම්ම එක විතරයි හේතුව. අනිත් ඉෂුස් කිසිම දෙයක් නැහැ. මොකද බොටල් විදියට බොටල් ප්‍රොඩක්ට්ස් ඔක්කොම රෂියාවලින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වැදගත් තොරතුරු ගැන කතා කරන්න මා ෆලෝ කරන්න ටික්ටොක් එකෙන්, YouTube එකෙන් සබස්ක්‍රයිබ් කරන්න. සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. කට්ටියටම ජය වේවා. See you.